හැම කෙනාම අදත් සාදරයෙන් පිළිගන්නවා මිස්ටර් සිනමාලයික් අපේ YouTube channel එකට. අද බලන්න යන මූවි එක තමයි 2024 දී රිලීස් වුණ Drive Back කියන ඉංග්‍රීසි මූවි එක. ඉතින් ඇඩ්වෙන්චර් හොරර් වගේම ත්‍රිලර් කියන කැටගරියට වැටෙන මේ මූවි එක පැත්තට ගියොත් මේ කතාවේ වෙන්නේ මේම සීතියක්. එක නගරයක් තියෙනවා ඒ පැත්තේ හැම පාරක්ම එක වගේ. ඒ කියන්නේ වාහනයක් ගියොත් අතරමං වුණත් වෙන කරකවල ඇතරිය වගේ වෙන පැත්තක්. ඉතින් මේ කැලෑ පාරේ නගරයට යන්න හදන ජෝඩුවක්ට හම්බු විදියට හම්බ වෙන ෂෝට්කට් පාරක්. මේ පාරට හැරෙව්වට පස්සේ තමයි මේ ඇගේ ජීවිතේ භයානක දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ පාරේ හැංගිලා තියෙන රහස වගේම අద్භූත සිද්ධි මොනවාද යන ගමන ඉක්මන් කරගන්න කියලා හරවපු ෂෝට්කට් පාරෙන් මෙයාට හරිම තැනට යන්න පුළුවන් වෙයිද කියලා Drive Back කියන අද මූවි එකෙන් බලමු. ඒත් මූවි එකට යන්න කලින් බලනවා දැනටමත් අපිව subscribe කරලාද තියෙන්නේ කියලා. එහෙම නැත්නම් මේ විදිහේ movies දිගටම බලන්න කැමති නම් අපිව subscribe කරලා bell icon එක තෝල් දාගෙන තියාගන්න. එහෙනම් දැන් යමු වැඩි කතා නැතුව අද මූවි එකට. කතාව පටන් ගන්නේ රේඩ්ය ආදරය කරන මේරිට ප්‍රොපෝසල් කරන සිද්ධියකින්. ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වෙන්නේ මේ දෙන්නා. කොහොම හරි මේ සිද්ධියෙන් පස්සේ මෙයාගේ එන්ගේජ්මන්ට් පාටිය දවසට එනවා. ඉතින් මේ දවසත් සතුටින් එයාලගේ යාළුවොත් එක්ක කාලයක් ගත කරන් ඉඳි පාටි ඉවර වෙන්නත් කලින්ම රේඩ් වගේම මේරි මෙතනින් පිටත් වෙන්න ගන්නවා. ඉතින් මේ අය මේම පාටිය ගත්තේ කැලෑවකින් වට වෙලා තිබ්බ හොටෙල් එකක. ඉතින් මේ පාරේ වැඩි මිනිස්සු ගමන් කරන්නේ නැහැ. මේ අයගේ වාහනේ විතරයි මුළු පාරටම තියෙන්නේ. ඉතින් මේ දේ නිසා රේඩ් වගේම මේරි ඒගොල්ලන්ගේම ලෝකෙක කියව යද්දි 99න් තමයි ජීප් එකක හැප්පෙන්න ගිහින් බේරෙන්නේ. කොහොමුණත් මෙයාට මොකද්ද උනේ කියලා හිතා ගන්න වෙලාවක් නැති වෙද්දි ඒ ජීප් එක පවා කොහෙටද ගියේ කියලා මේ අය දකින්නේ නැහැ. මොකද මෙයාගේ වාහනේ පවා නවතින්නේ එකම වගේ පාරවල් තුනක් තියෙන තුම්මං හන්දියක් මැද. ඒ දේ නිසා මේ දෙන්න අතර මතභේදයක් පවා ඇති වෙන පායාලාව හරි පාර ගැන. රේඩ් එයාට විශ්වාස පාර කියද්දි මේරි වෙන පාරක් ගැන කියනවා. ඒත් ඒ ළඟම තිබ්බ පෙට්‍රල් ෂෙඩ් එකකට යන දුර දාලා තිබ්බ බෝඩ් එකක් නිසා මේ දෙන්නගේ ගමන ආයමත් යන්න පටන් ගන්න මේ බෝඩ් එකට අනුව. ඒත් මේ පාරට හරවපු එක තමයි මේ දෙන්නගේ ජීවිතේ සිද්ධ වෙන නපුරට හේතු වෙන්නේ. මොකද මේ බෝඩ් එකේ පිටිපස්සේ ගහලා තිනවා Drive Back කියලා. ඒ කියන්නේ වාහනේ ආපස්සට පදින්න කියලා. කොහොමවත් බෝඩ් එක විශ්වාස කරලා ආපු මෙයාට ඒ පාරේදී හම්බ වුණා කොපි ෂොප් එකක්. ඉතින් මෙතනින් ඕන කරන කෑමත් අරගෙන මේ කැලෑවෙන් එළියට යන හැටි ඒ කඩේ ඉන්න ගෑනු කෙනාගෙන් රේඩ් ඇහුවත් එයා හැසිරෙන්නේ මානසික රෝගියෙක් වගේ. ඒ වුණාට ඒ කඩේ එල්ලලා තියෙන මේ කැලේට අනුව මැප් එක මේ ගෑනු කෙනා කියද්දි රේඩ් එක පැන්සලකින් කටුවට ඇඳ ගන්නවා. ඒත් ඒ ගෑනු කෙනා හැසිරෙන විදියයි කියන දේවල් එක කොහොමත්ම විශ්වාස කරන්න බෑ කියලා හිතුන නිසා මේ දෙන්න ගත්ත කෑමත් අරගෙන ආයමත් මේ කැලෑවෙන් එළියට යන්න පාර හොයාගෙන යන්න පටන් ගන්නවා. වටපිටින් කිසිම සද්දයක් නැතුව නිස්කලංකව හැමදේම තියෙන එකත් එකතකින් ටිකක් හිතට බය ගන්නනවා. ඉතින් මේ විදිහට මේ පාරේ කෙලින්ම ආව මෙයාට හම්බ වෙනවා තවත් බෝඩ් එකක්. ඒකේ ගහලා තියෙන ෂෝට්කට් කියලා. ඉතින් කවුරුත් කැමතිනේ අපි යන ගමන ඉක්මන් කරගන්න. ඒ නිසා රේඩ් මෙතනදී තෝරගන්නේ මේ කෙටි පාර. ඔන්න ඔය විදිහට මෙයා මේ වෙනකම් ආව ප්‍රධාන පාරෙන් වෙන් වෙලා බෝඩ් එකේ විදිහට ෂෝට්කට් එක පෙන්නපු පාර දිගටම එන්න ගන්නවා. ඔය පාරෙත් මෙයා ටිකක් දුරට එද්දි දකිනවා වෙන වාහනයක ඉස්සරහා මූණේ කෑල්ලක් පාරේ මැද තියෙන විදිය. ඉතින් මේම දෙයක් පාර මැද තියෙනවා නම් නිතරම වාහනයන් එන්න විදියක් නැතුව ඇති කියලා හිතුණත් රේඩ් එක පාරෙන් පැත්තකට කරලා ආයමත් යාලගේ ගමන යන වාහනයට නගිනවා. ඒ අතර තමයි දකින්නේ වාහනේ වීදුරට වැටෙන ලේ බින්දු ටිකක්. මේ ලේ බින්දු එකින් එක වැටිලා මුළු වාහනේම වැහිලා යනවා. රේඩ් දැක්කත් ඒ හැම දෙයක්ම හිතේ ඇඳිච්ච මනස්කාතයක් කියලා රේඩ්ට තේරෙන්න ගන්නවා. කොහොමුණත් ඒ සිද්ධිය ගැන වැඩි හිතන්නේ නැතුව ඉස්සරහට යන මේ දෙන්නට හම්බ වෙන බතාවත් අමුතු ඇඳුමක් ඇඳගෙන තනියම කතා කර කර යන මිනිස්සෙක්ව. මේ කෙනා කවුද මිනිස්සෙක්මද කියලා හරියටම දන්නේ නැති නිසා මේරි නම් කියන්නේ වාහනේ නවත්තන්නේ නැතුව යන් කියලා. ඒත් රේඩ් එකේ කෙනා ගාව වාහනේ ස්ලෝ කරලා විස්තර ටිකක් දැනගන්න හැදුවත් ඒ මිනිස්සයා හදන්නේ මේ වාහනේ ඇතුළට නැග ගන්න. ඇතුළෙන් ලොක් කරලා නිසා දොරවල් අරගන්න බැරි වෙද්දී එහයින් තිබ්බ පොල්ලක් අතර ගන්න මේ කෙනා කලබල කරලා කෑ ගහන්න පටන් ගන්නවා. එයා කෑ ගහලා කියන්නේ ඔය පාරේ යන්න එපා. ආයෙමත් ආපස්සට ඩ්‍රයිව් කරන්න කියලා. ඒත් මේ දෙන්නට ගහන්න පොල්ලක් ගත්ත කියලා හිතපු නිසා මේ මිනිස්සයා කියපු කිසි දෙයක් ගානේ නැතුව වාහනේ ඉස්සරහට පැදගෙන යනවා. මෙන්න මේ වුණ සිද්ධියෙන් මේරි හොඳටම බය වෙනවා වගේම එයා කියන්නේ ආයේ කවුරු හිටියත් වාහනේ නවත්තන්න එපා කියලා. මොකද මේරි ඉන්නෙත් ප්‍රෙග්නන්ට් වෙලා. කොහොමුණත් පැය ගානක් මේ අය වාහනේ ආව නිසා මේරිට ඕන වෙනවා එයාගේ ශරීර කෘත්‍යයක් කරගන්න. ඒ නිසා පාර අයිනෙන් වාහනේ නවත්තලා මේරි ඒ වැඩේ කරගන්නකම් රේඩ් වාහනේ ගාවින් ඉන්නවා. ඔය අතරේ තමයි කැලෙන් එන අමුතු සද්ද වගේක් මේරිට එන්න ගන්නේ. ඒ වගේම රේඩ්ගේ පැත්තට ගහක ගෙඩියක් වැටෙනවා. ඉතින් රේඩ් එක ආවේ මොන පැත්තෙන්ද කියලා බලද්දි තමයි දකින්නේ වාහනේ පිටිපස්සේ දොර ඇරලා තියෙන විදිය. ඒක කොහොමත්ම වෙන්න බෑනේ. වහලා තිබ්බ දොර ඇරිච්ච නිසා රේඩ් ටිකක් බය වෙනවා. ඒ වගේම මේරි බයටම ඉන්නේ බිම දිගා වෙලා. මොකද එයා දකිනවා කැලේ තියෙන ගස් පෙරලගෙන කවුරු හරි එන විදිය. ඒත් දිගටම මෙහෙම ඉන්නේ අවදානම් නිසා ආයමත් එකතු වෙන මේ දෙන්න වාහනේත් අරගෙනම යන්න පටන් ගන්නවා. ඒත් අවාසනාවට වැඩි දුරක් නම් යා ගන්න වෙන එකක් නෑ. මොකද දැන් පෙට්‍රල් ඉවර වෙන්නත් ළඟ නිසා. කොහොමුණත් ওই විදිහට පාරේදී මේ අය දකිනවා ආයමත් කලින් දැක්කා වගේම වාහනයක කොටසක් පාරේ තියෙන විදිය. ඒ වගේම මෙතනදී රේඩ් දකින්නේ නැති මේරි විතරක් දකින දේ තමයි මේරි වගේම තවත් ගෑනු කෙනෙක් ලේ පෙරාගෙන එයාලගේ වාහනේ ඉස්සරහා ඉන්න සිද්ධියක්. මේ දෙයට බය වෙන මේරි බයටම වාහනේ පාගගෙන
ඉස්සරහට යනවා. ඒත් වැඩි දුරක් නම් යන්න වෙන්නේ නැහැ. මොකද මේ අයගේ ඔළුව විකාර වෙන්නේ ආයමත් පාරේ මැද කැඩිච්ච වාහනයක කෑල්ලක් තියෙනව දකින නිසා. ඉතින් එකම දේ නිතරම වෙන්නේ කොහොමද? නැත්තම් මේ වාහනේ එකම පාරේද කැරකෙන්නේ කියන සැකේ එක මේ දින වාහනෙන් බැලලා බලන්න ආදදී තමයි තවත් භයානක සිද්ධියක් මේ අය දකින්නේ. ඒ තමයි වාහනේ ඇතුලේ ඉන්නකන් තිබ්බ වටපිටේ එළිය වාහනෙන් බැස්සර පස්සේ නෑ කියලා දකින්නේ. ඇත්තටම දැන් හොඳටම රෑ වෙලා තියෙන්නේ. කළුවරෙන් මුළු පැත්තම වැහිලා ගිහිල්ලා. ඔය අතරේ රේඩ් වගේම මේරි එළියට ඇවිල්ලා වටපිට පොඩ්ඩක් සෝදිසි කරලා බලද්දි දකිනවා මේ වෙද්දි ගිනි අරන් දින වාහනයකුත් මේ අයිනෙම තියෙන විදිය. ඉතින් පරණ දැන් සෑහෙන කාලයකට කලින් ගිනිගත්ත වාහනයක් විදිහට මේ වාහනේ මෙතන තියෙද්දි මේ අයට බලා ගන්න පුළුවන් වුණා. මේ වෙද්දි වාහනේ වීදුරට ලේ බින්දු වැටෙන සිද්ධියක්. ඒත් එකම සැකේට උඩ බලද්දි තමයි දකින්නේ කාව හරිම හැම ගහලා එල්ලලා තියෙන විදිය. ඔන්න ඔය දේ දැක්ක ගමන්ම වගේ මේ අයගේ පැත්තට පාර දෙන්න ගත්තා. මේ ඝාතනය සිද්ධ කරා කියලා සැක කරන්න පුළුවන් අමුතු ඇඳුමක් ඇඳගත්ත මූණ වහන් ඉන්න ඝාතකයෙක්. කොහොමුණත් මේ ඝාතකයා ගහපු පාර රේට්ට වැදුනේ නැහැ. ඉතින් මේක අවස්ථාවක් කරගෙන මේ දෙන්න වාහනේට නැගගෙන ඒ ඝාතකයාවත් වාහනෙන් හප්පලා තමයි රිවර්ස් එකටම වාහනේ ඩ්‍රයිව් කරන් එතනින් බේරුනේ. ඉතින් මේ අයට පාර පුරා හම්බුන වාහනවල කෑලි වගේම මේ යක්ෂයා තින් ඒ අයගේ වාහනේ ඉස්සරහා කැල්ල පවා ගලව ගන්නවා. ඔන්න ඔහොම හිතුවේ නැති විදියට අතරමං වෙලා තිනවා මදිවට තවත් ඝාතකයෙක් මේ අයගේ පස්සෙන් පන්නද්දි දැන් තමයි හොඳම සිද්ධිය වෙන්න ගන්නෙ. ඒ තමයි රිවර්ස් එකට ගිය මේ අයට තව නම් යන්න වෙන්නේ නැහැ. දැන් පෙට්‍රල් අඩියටම ඉවර වෙලා නිසා. ඉතින් කරන්න දෙයක් නැතුව වාහනේ ඇතුළෙම ඉන්න මේ දෙන්නට පේනවා මිනිමරු ඝාතකයා එයාලා ඉස්සරහා හිටන් ඉන්න විදිය. ඉතින් දැන් නම් වෙන කරන්න දෙයක් නැතුව එදී ආඹු විදියට මෙයාලා ඉන්න පාරෙම තවත් වාහනයක් එනවා පේනවා. ඒ වගේම මේ ඝාතකයාගේ අවධානය අනිත් වාහනයට වැටලා තියදී මේරි වගේම රේඩ් කැලේ පැත්තට පැනගෙන ගස් වලට හැංගිලා ඉන්නවා. ඉතින් කළුවර ගතිය වැඩි නිසා ඝාතකයාට මේ දෙන්නව හොයාගන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ දෙන්නව මග ඇරෙනවා. ඒත් මේ කතාවට අලුතෙන් ආව අනිත් වාහනේ මොකද්ද? ඒ අය තතරමං වෙච්ච වාහන වලින් එකක්ද කියලා කතාව ඉස්සරහට බලමු. කොහොම හරි මේ දෙන්නව ඝාතකයට අහුවෙන්නේ නැති වෙද්දි ඝාතකයා මෙතනින් අනිත් වාහනේ පස්සෙන් පන්නන්න ගන්නවා. ඔය අතරේ හැංගිච්ච තැනින් එළියට එන මේ දෙන්නට අමුත්තක් තේරෙන්න ගන්නවා. හරියට ඔළුව විකාර වෙච්ච ගතියක්. ඒ දේ නිසා මේරි වගේම රේඩ් අතර රණ්ඩුවක් පවා ඇතිවෙනවා. වගේම මේරි රේඩ්ව දාලා යාගේ ගමන තනියම යන්න ගන්නවා. එකපාරටම මතුණා වගේ හැඟීමක් මෙතනදී වෙන්නදී තනියම ඉන්න රේට් ඝාතකයා ඔළුවට පාරක් ගන්න සිද්ධියක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ කොටසින් පස්සේ අපිට බලා ගන්න පුළුවන් රේට් වගේම මේරිව ඝාතකයාගේ වාසස්ථානයට ගෙනල්ලා තියෙන විදියක්. මේරිව කලින්ම මෙතනට ගෙනල්ලා තිබිලා තියෙනවා. සීය නැතුව තිබ්බ රේට් පවා සීය එන්න ගන්නවා වගේම ඒ අතරම තමයි මේ හරි ඉන්න ඝාතකයා මේ වෙද්දි මිනිහටක් කන ගමන් ඉන්න විදිය පෙන්වන්නේ. ඉතින් කෑම වෙනුවෙන් තමයි මේ කෙනා මිනිස්සුන්ගේ පස්සෙන් පන්නන්නේ. මොකද මේ පැත්තේ අතරමං වෙන අයව කෑමට අරගෙන තමයි මේ කෙනාගේ බඩගින්න පවා නිවාගන්නේ. දැන් මේ වෙද්දි මේරිට වගේම රේට් සීය ඇවිත් තියෙන නිසා එයාලා රාසෙන් කතා කරන හැමදේම මේ ඝාතකයා අහගෙන ඉන්නේ. ඒ නිසා මෙතනදී ඉස්සලම මරලා දාන්න හදන්නේ මේරිව. ඒත් මෙතනදී හිතුවේවත් නැති විදියට මෙයාට පාරේදී හම්බුණ ආපස්සට ඩ්‍රයිව් කරන්න කියපු අර වයසක මිනිස්සයා මේරිගේ ජීවිතේ බේරගන්න උදව් කරනවා. ඒ කෙනා ඝාතකයට ගාපු පාරක් නිසා සීය නැතුව ඝාතකයා වැටිලා ඉදි මේ තුන් දෙනාම මෙතනින් පැනලා යනවා වගේම මහ පාරට ආවට පස්සේ මේ වයසක මිනිස්සයා මේ දෙන්නව බය කරලා මෙතනින් පන්නනවා. මොකද කලින් සැරේත් යන්න එපා කියලා කෑ ගැහුවත් වැඩක් උනේ නැති වෙද්දි දැන්වත් හරි පාර පෙන්නලා මේ දෙන්නව මේ පැත්තට යන්න සලස්වනවා. ඉතින් ඔහම මේරි වගේම රේට් පයින්ම ඔළුව හැරුණු අතේ යන්න පටන් ගන්නවා. ඔහම ටිකක් දුර යද්දි බෑවුමක් වගේ තැනකදී මේ දෙන්න දකිනවා මේරිව. කතාවේ මුලින්ම පෙන්වන්නේ මේරි කැලයක් ඇතුළට ඇවිත් එයාගේ ශරීර කෘත්‍යයක් කරන සිද්ධියක්. ඒ කාලරාමුවට තමයි දැන් ආයෙමත් ඇවිත් ඉන්නේ. මම මෙතන ඉඳන් නම් වලට ඉස්සරහින් වර්තමාන අතීත කියන වචනේ දාලා කතා කරන්නම්. ඒ කිව්වේ කලින් පෙන්නපු මේරිට අතීත මේරි දැන් පෙන්නන මේරිට වර්තමාන මේරිත් විදියට. ඉතින් වර්තමාන මේරි මෙහෙමදී වර්තමාන රේට් හිටියාගේ වාහනේ ගාව. ඒ දේ අතීත රේට් මේ වෙද්දි බලාගෙන ඉන්නේ. ඉතින් වර්තමාන රේට් මෙහෙමදී යාගේ අවධානය ටිකක් කැඩුනා. යාගේ ඉස්සරහට ගහක ගෙඩියක් වැටුණ නිසා. ඉතින් මේ දේ පවා අතීත රේට් මතක නිසා ඒ විදියට වෙන්න සලස්වලා වාහනේ ඇතුලේ තිබ්බ පෙට්‍රල් කෑන් එක අරගත්තා. ඉතින් කතාවේ මුලින්ම පෙන්නපු විදියට වාහනේ පිටිපස්සේ දොර ඇරුනේ මේ හේතුව නිසා කියලා පැහැදිලි වෙනවා. ඒ වගේම මේරි කැලේදී ගස් පෙරලගෙන කවුරු හරි ආව පෙන්නුවා. ඉතින් මේ නිසා තමයි මේරි බයටම ආයමත් මෙතනින් ගියේ. ඒ වෙන කවුරුවත් නෙමෙයි අතීත රේට් පෙට්‍රල් කෑන් එක අරන් එන විදිය තමයි වර්තමාන මේරි දැක්කේ. ওই විදියට ගත්ත පෙට්‍රල් කෑන් එක අතීත මේරි වගේම අතීත රේට් යාලගේ වාහනේ හොයාගෙන ඒකට දාගන්නවා. ඉතින් මෙතනදී ටිකක් රෑ වෙලා තිනවා වගේම පෙට්‍රල් ගාගෙන වාහනේ ඉස්සරහට යද්දි දකින්න සිද්ධිය නම් තවත් අමුතුයි. මොකද මේ දෙන්න දකින්න ටිකක් එහයින් තවත් වාහනයක් තිනවා කියලාත් ඒ වාහනේ ගාවම මෙයාගේ පස්සෙන් පන්නන ඝාතකයා ඉන්නවා කියලා. ඉතින් මෙතනදී රේට් මතක් වෙන වයේ ඉස්සරහා වාහනේ ඉන්නෙත් වර්තමාන රේට් වගේම මේරි තමයි කියලා. මොකද කලින් ඔය තැන හිටියේ මේ දෙන්න කියලා තේරුණ නිසා. කොහොමුණත් ඉස්සරහින් ආව වාහනේ හෝන් කරපු නිසා ඝාතකයාගේ අවධානය අතීත ජෝඩුවට වැටුණත් වර්තමාන ජෝඩුව
ජෝඩුව පස්සෙනුයි ඝාතකයා පන්නන්නේ කියලා තේරුම් ගත්ත නිසා ඒ වර්තමාන රේට් වගේම මේරිට පැනගන්න මේ අය හෝන් කරලා ඝාතකයාගේ අවධානය ගන්නවා. ඉතින් හිතුව විදිහට වාහනෙන් බැහැලා ගියේ ඒ වර්තමාන ජෝඩුව පස්සෙන් ඝාතකයා පන්නද්දී අතීත මේරි වගේම රේඩ් වාහනේ පැත්තකට කරලා නවත්ත ගන්නවා. ඔය අතරේ රේඩ්ගේ ඔළුවෙන් එන ලේවල්ට බෙහෙත් දාන්න කියලා මේරි මේ වාහනේ තියෙන දේවල් වගේක් බලද්දි දකින්නවා ඒ ඝාතකයා ඇඳන් හිටපු ඇඳුම වගේම ඒ කෙනාගේ කිනිස්ස පවා මේ වාහනේ තියෙන විදිය. ඉතින් මෙතනදී අවාසනාවන්ත විදියට රේඩ් වාහනෙන් බහින්න වෙන්නේ මේරි හිතන්නේ මේ ඉන්නේ රේඩ් නෙමෙයි ඝාතකයා කියලා නිසා. ඉතින් පිය පෙන්නලා රේඩ් වාහනෙන් එළියට දැම්ම ගමන් මේ අයගේ පැත්තට ආයමත් ඝාතකයා එනව පෙන්නනවා. දැන් රේඩ් ඉන්නේ එළිය නිසා දුවනවා ඇරෙන වෙන කරන්න දෙයක් නැති වේ දිවිශාල ගස් අස්සෙන් දුවන් ගිහින් එක ගහක් මුල හැංගිලා ඉන්නවා. ඉතින් මේ පස්සෙන් මාව ඝාතකයාට හොයාගන්න පුළුවන් උනේ රේඩ්ගෙන් වැටිච්ච වාහනේ යතුරු විතරයි. මේරි වාහනේ ඇතුලේ පියෙකුත් අතේ තියාගෙන තනියම ඉදි දකින්න එයාගේම ලේ පෙරාගත ඡායාව නිසා බය වෙලා මේ වාහනෙන් එළියට එනවා. ඒත් හිතුවේ නැති විදියට මේරිට පියනුමක් වෙනවා. ඉතින් මෙයා ගැප් ගෙන හිටපු නිසා මේරිට ගොඩක් දුකයි. මොකද එයාගේ ළමයව පරිස්සම් කරගන්න උනේ නැති එකට. කොහොමුණත් මෙහෙම පියෙන් යන්නේ ගෑනු කෙනෙක්. එයාට උනත් තියෙන්නේ මේරිගේ හැඩරුවමයි. ඉතින් මේ සිද්ධිය මෙතනට එන රේඩ් දකින්නව වගේම මේ දේ නිසා හොඳටම කේන්ති ගන්න රේඩ් තරහින්ම මේ ගෑනු කෙනාගේ පැත්තට පැනලා එයාගේ අතේ තිබ්බ පියෙන් මේ ඝාතක ගෑනු කෙනාගේ ඈ පසාරු කරගෙන යන්න ඇනලා එයාව මරලා දානවා. ඉතින් මේ විදිහට සංවේදී වෙලා ඉන්න මේරිට වගේම රේඩ්ට හම්බ වෙන්නේ ටික වෙලාවයි. මොකද මෙතනට ඝාතකයා ඇවිත් රේඩ්ට පාර දෙන්න හදන නිසා. ඒත් රේඩ් පවා මෙතනදී නවත්තන්නේ නැතුව දිගටම ඝාතකයා එක්ක සටන් කරන්න ගන්නවා වගේම එක තැනකදී සිහිය නැති වෙන්න පාරක් වැදුනා නිසා රේඩ්ට සිද්ධ වෙන්නේ ඝාතකයා මේරිව මරන්න උත්සාහ කරන හැටි බලන් ඉන්න. ඒත් ඒ ළඟම වැටිලා තිබ්බ පීය අතර ගන්න රේඩ් ඝාතකයා ආයමත් හැරෙද්දි මේ කෙනාගේ බෙල්ල කැපිලා යන්න ගහලා දානවා. ඒත් තාමත් පණ පිටින් ඉන්න මේ ඝාතකයා ලේ පෙරාගෙන උනත් මේ දෙන්නගේ පැත්තට එන්න ගන්න නිසා රේඩ් වාහනේ තිබ්බ පෙට්‍රල් දාලා මේ ඝාතකයාව පණ පිටින්ම ගිනි ගන්න ඇරලා මෙතනින් පැන ගන්නවා. ඉතින් මරණයෙන් බේරලා පැනලා යන මේ දෙන්න වාහනේ පදින්නේ රිවර්ස් එකට. ඒ වගේම ඝාතකයාත් එක්ක මේ කැලේ සම්පූර්ණයෙන්ම ගිනිගද්දි වාහනේ නවත්තන්නේ නැතුව රිවර්ස් එකටම වේගෙ වැඩි කරලා පදින රේඩ් මේ කාලරාමුවෙන් ගැලවිලා ඉන්නේ මේ හැම දෙයක්ම සිද්ධ වෙන්න පටන් ගත්ත ෂෝට් කට් කියලා ගහලා තිබ්බ බෝඩ් එක ඉස්සරහට. ඉතින් දැන් හැමදේම හරි විදියට වුණා කියලා සතුටින් රේඩ් මේරිගේ පැත්තට හැරෙද්දි තමයි දකින්නේ පී යනුම නිසා මේරි මිය ගිහින් කියලා. ඉතින් මේ දේ නිසා හොඳටම දුක් වෙන රේඩ් මෙතනින් පස්සේ වාහනේත් මේමම තියලා මේරිව දාලා රේඩ් ආයම ෂෝට් කට් කියන පාරේ යන්න ගන්නවා. හරියට මේ ඇයට හම්බුණ වයසක මිනිස්සයා යන විදියට. ඒත් මේ දුම අතරින් පේන්නේ නැති වෙන්නම ඇතුළට ගියාට පස්සේ තමයි මිය ගිහින් කියලා හිතුන මේරිට ආයමත් සීයේන සිද්ධියක් පෙන්වන්නේ. කොහොමුණත් දැන් පරක්කු වැඩි රේඩ් ඇතුළට ගිහින් නිසා ආයමත් එන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් නැහැ. ඒත් එයාට එහෙදි අලුත් යාළුවෙක් හම්බ වෙනවා. පුංචි ගෑනු ළමෙක්. ඔන්න ඔතනින් තමයි මේ මූවි එක ඉවර වෙන්නේ. ඉතින් ෂෝට් කට් ළඟයි කියලා දන්නේ නැති පාරවල් වල යන්න ගිහින් අතරමං වෙන්නේ නැතුව දන්න ප්‍රධාන පාරෙන් ගමන යන්න පුරුදු වෙන්න. තව දෙයක් ගමනාන්තය පරක්කුණාට කමක් නැහැ යන පාර හරියට දන්නවනම්. ඉතින් අද මූවි එක ගැන කමෙන්ට් එකක් දාන්න බැරි හැම කෙනාම ලයික් එකක් හරි දාගෙන අපේ channel එකට සපෝට් එකක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මේ වෙනකම් subscribe කරන්න බැරි වෙලා තියෙනවා නම් අපේ movie review දිගටම බලන්න කැමති නම් subscribe කරලා bell icon එකත් all දාගෙන තියාගන්න කියලා මතක් කරනවා. එහෙනම් තවත් මීටත් වඩා සුපිරි movie review එකකින් ඉක්මනටම හම්බ වෙනකම් අදට ගිහින් එන්නම්.